පුතේ මම හැමදාම මේ පන්ති යද්දි දකින එක සිදුවීමක් තියෙනවා. මම පන්තියේදී ළමයින්ටත් කිව්වා. මම ඔයාලත් එක්කත් බෙදා ගන්න හිතුවා. ඔයාලා කල්පනා කරලා බලන්න ඔයාලා දැකලා නැද්ද කියලා. ඔය ගොඩාක් උදේට වැඩට යන්න ඉන්න ගෑනු ළමයි මොකද කරන්නේ හරි ලස්සනට ඇඳගෙන හරි ආසාවෙන් මල් වට්ටියක් අතට අරගෙන හරි පරිස්සමට මල් නෙලනවා. අයියෝ මල් නෙලන්නේ බුදුන්ට පූජා කරන්න. මම ඉතින් කල්පනා කරා ඇයි මේ පිරිමියෙකුට සාපේක්ෂව කාන්තාවෝ මෙච්චර ආගම ධර්මයට ලැබි කියලා. මම කල්පනා කර ගිහිල්ලා මම පන්තියට ගිහිල්ලා ලැබුණු පොඩි වෙලාවකින් පද 4ක් මෙන්න මේ වගේ ගැලපුවා. බලන්නකො මම උපකල්පනය කරේ බුදු පුදට මල් පුදන්නට ගෑනු හිත් හරි ආසයි. ලබන භවයක පිරිමියෙක් වී ඉපිද ඉන්නට ආසයි. කාන්තාවක් පවුලට ආවයි කියන්නේ කාන්තාවක් පවුලකට බිහිවීමේදී ඉඳලා අතීතේ බ්‍රාහ්මණ කාලේ ඉඳලා සාමාන්‍යයෙන් දියණියකට වඩා පිරිමි දරුවෙක් ඉපදෙනවට ගොඩක් අම්මලා තාත්තලා කැමති. ඊට අමතරව දැන් එයා තමන්ගේ ලාබාල කාලේ පසු කරලා නව යොවුන් භාවයට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? මාසෙකින් මාසෙට යාට හරි ඉවසාගත නොහැකි වේදනාවක් කොහොම හරි ඉවසා ගන්න සිදු වෙනවා. එතන ඒක වේදනාවක් ඉවස ගන්නවා. ඊට පස්සේ කවදා හරි දවසක විවාහ වෙලා තමන්ගේ පිරිසුදු භාවය තමන්ගේ පතිවත තමන්ගේ ස්වාමියා ඉදිරියේ පූජා කරන අවස්ථාවේ එතනදිත් එයාට ශාරීරිකව සිදුවන එකතු වීමේදී යම් ආකාරයක වේදනාවක් හට ගන්නවා. ඊට පස්සේ ලෝකේ උතුම්ම পদවිය වෙන මව් পদවියට පත් වුණාට පස්සේ මේ කාන්තාව මොකද කරන්නේ? ඉතින් අම්මා කෙනෙක් වුණාම එයා විඳින වේදනාව යමුතුන් කියන්න ඕනේ නැහැනේ. හරියට කන්න නැහැ, හරියට බොන්න නැහැ, හරියට නිදා ගන්න නැහැ. එකම ඉරියව්වකින් ඉන්න බෑ. ඉතින් එයා මාස 10ක් අනුවර්තනය වෙනවා ඒකට. ඊට පස්සේ ওই දරුවා බිහි කරන අවස්ථාවේ මොනතරම් වේදනාවක් ඉවසනවද? මම ඉතින් හිතුවා කාන්තාවෝ ඇත්තටම හරි ආස ඇති, හරි කැමති ඇති ලබන ආත්මේ ඊළඟ භවයේදී පිරිමියෙක් වෙලා ඉපදෙන්න කියලා.